ඉතින් ගයිස් පළවෙනි දවස ආරම්භ කරන්න සූදානම් වෙන්න. පළවෙනි දවසේ වෙන්නේ අපේ ඉස්කෝලේ මැච් එක. මංගල පහන් ප්‍රදීපය ආලෝකමත් කරමින් සුබ මුහුර්තය සනිටුවන් කරන්නට අපගේ ගෞරවනීය ආරාධනය බත් සාවේ නෑනේ බන්. වෙලකට අපි සූදානම් වෙනවා කණ්ඩායම් දෙකේ ද්වන්ද සටනේ අපේ ආදරණීය ක්‍රීඩකයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ක්‍රීඩාංගණයට ප්‍රවිෂ්ඨය ලබා ගන්නට පුරා 3 වන වසරටයි මේ දැවැන්ත ක්‍රිකට් ගැටුම ලයාය ජාතික පාසලේ කණ්ඩායම සමග එකම පිළිවෙලට ආදිත්‍යම් වන අසංක ජනනාථ ප්‍රමුඛ ජනනාථ පවුලේ අපේ ආදරණීය ආදිශිෂ්‍යයන් සියලු දෙනා තමයි මේ සුවිශේෂ කුසලානේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ මේ මොහොත වෙනට ඕන් සියලු දෙනාම අපි තාම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මහා කලබන පුලකෙසි දිගමඩු අභික දුපුදුන්ගේ වන මහා ක්‍රිකට් සංඝය ඔය ජාති කියන්නේ දෙදරායන වංග සටනට ඔබ පැමිණෙන්න. එනවා එකම කිරෝලක් මේ මොකද්ද වඩ මේක ගැන හිතන්න තියන්නේ? සතරම්බක උත්සවයේ රැඳී සිටින මේ මොහොතේ අප ඊළඟට සූදානම් වෙනවා පද මේ වගේ ක්‍රිකට් මැච් එකක් අපිට ගෞරවයෙන් ආරාධනා කරනවා මොකද කියලා ඔයා දන්නවද? මේ වගේ මැච් එකක් අපි ඉස්කෝලේ කීර්තියක් කරගෙන ඒ වගේ විශේෂ වැඩකට සතියා අයියා. ඔයාට කියන්න අයියා ඔයාට මේක ගැන කිසිම සතුටක් නැද්ද කියන්න අයියා. ඒ වගේමයි මට හරිම සතුටුයි ඉතින් මමත් මේ ඉස්කෝලේ ළමයි. ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මම යන්නම් අයියා. මට ක්‍රිකට් මැච් එකේ කුසලානේ මේ ළමයි දැනගෙන නිවේදනයක් ගන්න අම්මට බලන්න ගයිස්. කොච්චර ජාතික පාසලේ නිවේදනයක් කරන්න තියනවලු ඒ බජේ එසවීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. විලය ජාතික පාසලේ සංජුල කුමාරසිංහ මැතිතුමන්ට मैं YouTube पे लाइव යනවා කොහොලි මඩ යනවා මූ මේ ක්‍රිකට් කමිටුව වගේ වංග එපා වෙනවා නේද ගයිස් ආංගර හෙවන්නට කණින් කිව්ති හඩ එකද ගයිස් කියන්න බැරිුණා මේ අර මට හම්බෙච්ච මල්ලි දැම්ම අපේ ඔෆිස් එක්ක එකතුලා වීඩියෝ කරනවා ගයිස් පොඩ්ඩක් ඉස්සරහට එන්න මල්ලි යන්න කියන්න කනගාටුයි ගයිස් ඌ මා මෝඩ යකෙක් අය අමු ගවයා මචං අමු එල්ල දෙන්න කැමරාව ඔක තියපන් මම දැන් මෙහාට කණ්ඩායමේ අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් එකට පයින් එකක් දීලා තියා ෂෙයා කරන්න බෙල් එක ක්ලික් කරන්න ඒ දෝ සෝම්බල්ල දින්නේ ada sini bas tuh namanya itu. Cak pupi. Ini kawula ala bas. Ini balahan dadi. Haru daru. माल गहने बा तोटा गहना අපේ ඉස්කෝලේ ආරම්භ නැන්තනේ පහුවෙලා මොකද හඬ පාලනේ නිසා හරි දැන් මැච් එක ගහන්න සෙට් වෙන්නේ අපි මැච් එක ගහනකොට සෙට් වෙමු ගයිස් තව විශේෂ දේවල් තිබ්බොත් ඒවත් ඉතින් ගයිස් දැන් වෙන්නේ අපේ channel එකේ නෙවෙයි ක්‍රිකට් මැච් එකේ නැටුමක් තියෙනවා ඒ නැටුම වෙන්නේ අපි ඒ නැටුම ඉවරනකම්ම රස විදිමු ඊට පස්සේ තව ආතල් සිද්ධි හොයාගෙන බලමු ඔයාලට පේනවාද දෙයත් කණ්ඩියේ පරසක්ල දේශයෙන් ආවා වගේ දෙයත් කණ්ඩියේ ෆුල් පැකේජ් ගාලා තියෙන්නේ ගයිස් වීඩියෝ එක හොයන්නවත් නැහැ Yaya, para sakala netuma.
ඉතින් guys කරන්න දෙයක් නැහැ. කැමරාව ගොඩක් හෙල්ලෙන්න පුළුවන්. ස්කොල්ල සැලෙන්නේ. ඉතින් guys මෙතන පොඩි වුන් අදිනවායි කැමරා ලොකු වුත් එහෙමමයි. ඒ හින්දා guys මට කරන්න දෙයක් තිබ්බෙම නැහැ. ඉවස ගන්න ඉන්න වෙන්නේ guys. ඉතින් guys කොල්ල සැලෙන්නේ නැහැ නේ. කොල්ල සැලෙන්නේ තින්දා. එහෙම තමයි වීඩියෝ එක බලන්න ඉන්න මට එඩිට් කරනවා කියලා හොඳටම එඩිට් කරන්නත් බෑනේ නේ. ඒකවල වීඩියෝ එකක් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒක ජාතික පාසල. අද දිනේ ඔබට කියන්න අපි අපේ ප්‍රදේශයේ වීඩියෝ. ඉංග්‍රීසි කියවන්න දෙසනද? ඔබට කියන්නේ අපි සාරික කරමු කියලා. අයියෝ. මේක සුදුයි වුණා. टीचर सेट की निसरा वोटे लगाना ये माय गॉड ඉතින් guys තව ටිකකින් අපි සර් කෙනෙකුට අහලා බලමු. අපි අහන්නේ විද්‍යාරත්න කියලා සර් කෙනෙක්ගෙන්. ඉතින් මම නිහඬ වෙනවා. ආතර සිද්ධි වලට තිබ්බත් පෙන්නන්නම්. විද්‍යාරත්න සර්ට හම්බිලා අපි ආන් රෙකෝඩ් එකක් කරන් පෙන්නන්නම්. එහෙනම් guys රස විඳින්න. මොකද්ද රස විඳින්නේ නැටුම. කැමරාව ගැසෙන්න පුළුවන්. ඉස්සරහින් හාය පාරෝ ටිකක් යන්න පුළුවන්. සැලෙන්නේ කොල්ලෝ 3 2 1 ලස්සනයි guys සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එක දාන්න සුළු දේශනක් වේවා. එයාද අපි එක්කන්නේ බත් එක්ක විලය ජාතික පාසල් ක්‍රීඩාංගණයේ සිට අද දවසේ පැවැත්වීම නියමිත වන්නේ තුන්වන බැටල් ඔෆ් බ්‍රේව් සන්ස් පුලතිස්සි දිගාමඩුළු මහා ක්‍රිකට් ගැටුම තව ස්වල්ප මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි. නිසා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම බැටල් ඔෆ් බ්‍රේව් සන්ස් මහා ක්‍රිකට් සැනකෙළි නැරඹීමට එන්න විලය ජාතික ක්‍රීඩාංගණයට තව ස්වල්ප මොහොතකින් මෙන්න දැන් තරගය ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාටම අපි නැවතත් ආරාධනා කර සිටිනවා හැකි ඉක්මනින් තරගය නැරඹීම සඳහා විලය ජාතික පාසල් ක්‍රීඩාංගණයට පැමිණෙන්න. ඉතින් guys ඉතින් මේ මෙතන මම රෙකෝඩ් කරන්න ගන්නකොට ඉන්නවා මෙතන හාල් පාරු දෙන්නෙක් මගේ දෙවැත්තෙන්. ඉතින් හාල් පාරු දෙන්න මට කෑ ගහනවා. ඉතින් guys මට මෙතනින් යන්න වෙනවා. මෝඩ හරක් පැටව එකෙක් ගෙන ඉමන්ස අනිත් එකක් ගෙන මට හරියට මතක නැහැ. මේ ඉමන්සයාගේ අනිත් එක මෝඩ යක්. ටාගට් එකක් කියලා ගහන්න පුළුවන් නේ අයියා මම මේ වීඩියෝ එකම බලලා ගමු මේක පෙන්වන්නේ. ඉතින් guys අපිට ඒ කියන්නේ විලයට ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. දෙක අතක නිතරයි ගහන්නේ මෙතන. එක දවසේ මැච් එක ඉවරනවා. ලකුණු 189ක් ගහනවා. හැබැයි මේ දැන් කියන වෙලාවට ලකුණු දෙකයි යාලා ගහලා තියෙන්නේ. මම රෙකෝඩ් කරලා තින්නේ. ඒ කියන්නේ මම රෙකෝඩ් කරන්නේ භාගෙට. මොකද මේක එන්න ඉතින් කොහොමද දන්නවද කැමරාවක බැටරි බහිනවා. මොකද අපි ක්‍රිකට් මැච් එකක් වීඩියෝ කරන්න නෙවෙයිනේ GoPro ගේන්නේ. ඒ හින්දා මට ඉස්කෝලේට කැමරාව ගේන්න බැරි හින්දා තමයි GoPro එකක් ගෙනාවේ පොඩි එකක්. ලොකු එකක් ගෙනාවත් අහුවෙන හින්දා අපි ඩ්‍රෝන් මේ හරියෙන් තියනවා කොහොමද? පළවෙනි පන්දුව ආය අනිත් කැමරාව මේකද? මේක අනිත් කැමරාව. මේ ගත්තද ඔය? හදිරුවෝ. ගන්න. ටෙලිස්කෝප් එකේ පාසල් ක්‍රීඩකයන් හරියට මෙන්න මේ පෙරද මාලාවේ වසර දෙක
තරගමාන අනිමාර්ය ශ්‍රේණිය දෙකට මෙහෙම්කම් කියන අපිට අපිට අසමාව සම්පෝතේ පිට ගෙනාව අවශ්‍ය පන්දුරේ තාමත් දුර්වල පහනක් කෙල්ලෙන් දබන්නේ වාසනාව පිටේ පන්දු මැදින් දෙවියන් මෙතෙක් වෙනව 50 පන්දු කන්නේ නාකාරයක සවත් අවසන් මොහොතේ පාදේ ගෙන යන්නේ නැහැ පිට පමණක් ගෙන යනවා අවශ්‍ය පන්දු වෙතව වාසනාව පිටේ පන්දු මැදින් ලැබෙන්නේ නැහැ පැදුරා නම් පිටේ මොහොත ස්ථිතිය ශාර ඉතින් පරිදි යන්නේ ගහන්න ගියාම අවසන් මොහොතේ පිට පමණක් ගෙනිනවා පන්දු වෙත නමුත් මොහොතේ ඖෂධ දානචි සිතම් ශාර පන්දු නම් කන්නේ නැති ලැබෙන්නේ ඒකත් සුදනම් පන්දු දානචි මේ පන්දු අරවිනක ෆාදර් ෆුල් ටස් පන්දුවකට පාරක් දෙල්ලනවා පන්දු වැදිනවා අති පිටකට කරාබෙන් දැන් හතරේ සීමා පසු කරනවා පන්දුව ලකුණු හතරක් සමග මුල් ලකුණු සංඛ්‍යාව යනවා දැන් ලකුණු දුරහන් කැදියෙන් පුල්පස් පන්දු අපිටම පන්දු ලැබෙන සිතම් ශාරගේ අපිට තනහ වේගවත් පහරක් දෙල්ලනවා පුල් පහර හතරේ සීමා දක්වා පන්දු වැදිනවා සමග ලකුණු 12යි ඒ චාන්ස් පාසා කුඩේ කියන්නේ පාසා කුඩේ සිසිසිසියන් අතුෂාර පිටසක් කරගෙන නරපන්දු කරා චාන්ස් පාසේ දරුවන්ට ලකුණු පස්සේ තරගේ නරබෙට විනයා ජාතික පාසේ දරුවන් මේ මොම්පස් සිනා තරගේ නරබෙට සිටි අපේ සේනාපති ස්ථාන ත්‍රිකාණ්ඩේ විදසි මට දැන් කව zoom කරන්න පේන්නේ නේ බා පේනවා ඒක ඩිංගි ඒකින්ද බලන්න යාගින මුක් කියන්නේ බෑ දැන් එහා පැත්තට කරන්නේ යන්නේ එහා පැත්තට ගිහින් යන්නේ මේ පොඩ් මේ ඉතින් ගයිස් වලට පේනවා 200ත් ගණ්ඩී මහතමාව කෙනෙක් සුපිරි ආතල් එකක් දෙනවා පේනවනේ බඩ හොල්ල අපේ මාම කෙනෙකුත් ඉන්නවා මේ පේන්නේ නැද්ද Hey,
ටයි එක උඩ දාගෙන ඉන්නේ ගොන් හරක් කිමන්ස උට මෙහා වම් පැත්තේ ඒ කියන්නේ ඔයාලා ඌ වගේ හිටියොත් වම් පැත්තේ ඉන්න එක තමයි ඉතුරු ගොන් හරකා මට ඉන්න දුන්නේ නැති හාල් පාරුව දෙන්න මෙච්චර වෙලා වීඩියෝ එක රෙකෝඩ් කරේ මගේ කැමරාමන් දැන් තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගන්නේ එහෙනම් guys අපි වීඩියෝ එක අන්තිම තප්පර ගන්නට එනවා මැච් එක ඩ්‍රෝ වුණා දෙහත් කණ්ඩේ විතරයි ගහන්න පුළුවන් උනේ ලකුණු 109යි 189යි එහෙනම් කොල්ලෝ
දෙවනි දවසින් හම්බෙමු. ඔක්කොම අතින් නවන්න ගන්න මොනවද? දෙවනි දවසේ අපේ ඉස්කෝලේ සර්බෙත් ආරම්භ වුණා. ඉතින් මම මෙතනින් ඉහළ වෙනවා. අපි ගෙවල් ටිකක් පෙන්නගෙන යනවා. වීඩියෝ එක පිළිවෙල සර්බේ පිළිවෙල නැති වෙන්න පුළුවන්. සර්බේ වෙන්නලා ගෙවල් ටික පෙන්නයි. එතකොට ආරම්භ කරන කෑල්ල අන්තිමට තියෙයි. ඒ වගේ පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන්. එහෙනම් කොල්ලෝ මගේ වොයිස් එක මෙතනින් නතර වෙනවා. වීඩියෝ එකේ ඊටු කෑල්ල ටික මම එඩිට් කරන්නේ නැහැ. මොකද මට එපාම වෙලා තියෙන්නේ දැන්. ඉතින් ගයිස් එපා වෙලා තියෙන්නේ. විනාඩි 24යි තප්පර 18ක් එඩිට් කරා. තව තියෙනවා. ඒ හින්දා මම කරන්නේ නැතුව ඉන්නේ. එහෙනම් කොල්ලෝ මගේ වොයිස් එක මෙතනින් නතර වෙනවා. මේ මූ ඇලව ගන්න. අපි කැමරා වල්ලි හැට් යන්න පොඩ්ඩක්. ඒ බුද්ධමදි බං. හතරකට ඉන්න බෑනේ. දේවරුන් අපිට දෙදෙනෙක් නම් ලබා දෙන්නවා. දේවරුන්ගේ තරගයේ ලයනල් රොබසිංහ මහත්මයා, ඒ වගේම WG මහත්මයා ඔබ දෙපළත්, ඒ වගේම ආදරණීය මවුන්ගේ තරගයේ දවසේ වාසිය නියමිතයි HB ධනෝෂා මෑරියන් තින්දු සිටිනවා. ඔබේ වලට විජේ නිවාස අපූර්ව සකස් කරනවා. විජේ නිවාසයේ තව පොඩ්ඩෙන් පයින් ගියා. දැඩි වෙහෙසට කක්කේ යුතුව සියලු දරුවන් එකතු වෙලා සකස් කරන ලද නිවස බෑනේ බං. මේ බලන්න තාරුන් කියලා පොඩි එකෙක් ඉන්නවා. ඌ මෙතන මට සීන් කරනවා. එපා එපා බං. ඇතුළට යන්න බෑ. යන්න බං. බෑ මගේ නිවාසේ එන්නේ. හරි මාත් එක්කලා වරේ. 34 සායදී මේ ආරම්භ වෙබ තරගයේ අනතුරුව අපිට විජේ නිවාසයට තවත් සුළු මොහොතකින් ඉතින් ගයිස් ඔබගේ නිවාස කුටි පරීක්ෂාවට යොමු වෙනවා. එහෙම තමයි පෙරගොම් විවාදේ වෙන්නේ. හිනාවෙන්න බෑ ඉතින් බෑ. ඒක වෙනම කතාවක්. අද අවශ්‍ය ගමනේ ඉවරිච්ච මල්ලේ ඔබගේ නිවාස කුටියට රටේ මෙහෙම තමයි තියෙන්නේ. මාතෘකාව දෙක විජේ නිවාසය මාතෘකාව තුන මහසේ නිවාසය මාතෘකාව හතර ඇයි ඉතින් මාත් කර යන්නේ කොහොමද? ඕන්න යන්න ඕන්න. යස්තිමාල් කලපේ සෝදානම්ද ගොඩක් කටියන්නේ. සෝදානම් වේගෙන් ඵලයන් මන්ට ගරුබයියකෝ ඔබට උගන්නන්න බෑ මන්ට කරගන්න හරි හරි ආයෙත් ඔක ඉතින් ගයිස් තරගය ආරම්භ කරන්නලු කුකුලෙන් මෙතන අපූර්ව දෙක ලාංඡන හතරක් මේ හරියට පේන්නේ නැතිවදී මේ කට්ටිය හැමදෙලම යනවා බේසකින් මාධ්‍යයේ මට හිතෙන්නේ මෙතන තමයි තරගය තියෙන්නේ නිර්මාණ ශෛලිත් ඉරතුව දෙක ලාංඡන මහිත නිවාස විනිශ්චය මණ්ඩලයේ දැඩි අපහසුතාවකට පත් වෙලා දිනවා මම කාන්ට වීඩියෝ කරගෙන ඉන්නේ හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ආයි සුපිරි වීඩියෝ එකක් කියන්න දෙයක් නැහැ ඉතින් උඹලට තම්බ්නේල් එකේ පේනවන්නේ මොකද්ද වීඩියෝ එක කියලා එකෙක් ඉන්නා ඌ පෙන්නන්න කැමති නෑ මූණ ඉතින් මේ කොහෙද ඉන්නේ ඉස්කෝලේ ඉන්නේ ගයිස් අපි තව තරගයක් තියෙද්දි බලාගමු